ටැබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර තමා උපින් ලැබුණු වාතරේ නම් අනන්තෙට එහා පුරුත්තක්ද මේ දිවියේ නොටත් නොහැඟුණා. ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද මම අරන් ආවේ සෙනසුරාදා දවසේ මගේ දවසින් පුංචි කොටස් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක මම ඔයගලන්ට කරේ සෙනසුරාදා දවසක. ඉතින් සෙනසුරාදා කියන්නේ මට නිවාඩු දවසක්. මොකද කියනවා නම් දවස් 5න් මං ආසම දවස්වලින් එකක් තමයි මේ වීකෙන්ඩ් එකේ සෙනසුරාදා ඉරිදයි කියන්නේ. ඉතින් සෙනසුරාදා මට නිවාඩු වුණාට හස්බන්ඩ්ට වැඩ දවසක්. ඉතින් දැන් මම මේ හදන්නේ උදෙන්ම මගේ ස්කින් කෙයාර් රූටින් එකත් කරලා ඊට පස්සේ වොෂ් එකක් එම දාගෙන ගෙදර වැඩ ටික ටික ඉවර කරලා එළවලු ටිකක් ගන්න යන්න. මේ ඔයාලට පේන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එකට අලුතින් එකතු වුණ ප්‍රොඩක්ට් එක. ඉතින් මේ තියෙන්නේ හැමෝම දන්න ස්කින් 004 එහෙම නැත්නම් සෙන්ට්‍රෙලා කියන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක. මේක නම් මට මැජික් එකක් වගේ. මම මේකේ හොඳ රිවිව් එකක් වීඩියෝ එකක් එක්කම ඔයගලන්ට අරන් එන්නම් තව ටික දවසකින්. ඉතින් මෙන්න මේ විදියට මගේ පුංචි ස්කින් කෙයාර් රූටින් එක කරලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ එළියට යන්න. අද ටිකක් වැස්ස දවසක් අවුව ලොකුවට පායලා නැහැ. ඉතින් ඒක නිසා ලොකුවට මූණේ ක්‍රීම් ගා ගන්න ඕනේ නැහැ. මං සන් ක්‍රීම් එක විතරයි අද පාවිච්චි කරේ. ඉතින් හොඳටම වැහලා දැන් පොඩ්ඩ වෙලාවකට මම හිතන්නේ පායලා තිබ්බේ මේ වෙලාවේ. ඉතින් වැහි කුඩුවේ චුටු තිබ්බා. මම මේ උදෙන්ම යන්න අද එළවලු ටිකක් ගන්න. 9ට තමයි මේ ෂොප් එක ඕපන් කරන්නේ. ඉතින් මම ගෙදරින් යන්නේ 9ට විතර. මට විනාඩි 10ක් 15ක් වගේ තමයි මේ කඩේට යන්න යන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ හැමෝම දන්න මිචිනියාගේ සුපර් මාකට් එක. මේකේ තමයි මම එළවලු ගන්න ගොඩාක් කැමතිම සහ ලංකාවේ විදියට එළවලු ගොඩක් තියෙන්නේ මේ සුපර් මාකට් එකේ. ඉතින් අද අපි බලමු. මම දැන් මේ කඩේට ආවේ ගොඩ කාලයකට පස්සේ. මොකද මට පහුගිය දවස් ටිකේම හරියට එළවලු ගන්න අර ගෙදර ළඟ තියෙන කඩවලින් ගන්නවා මිසක් මෙතෙන්ට එන්න බැරි වුණා. ඉතින් එදා මට හොඳ එළවලු වර්ග ගොඩාක් හම්බුණා. මෑ කරල්, ඒ වගේම කැකිරි, ලංකාවේ අමු මිරිස් එක ටිකක් සැර එක, ඊට බණ්ඩක්කා, ඒ වගේම මාළු මිරිස්, ඒ වගේ ලංකාවේ එළවලු වර්ග ටිකක් මට හම්බුණා. ඉතින් මම ඒ ටික ඔක්කොම අරගත්තා ටික. සාමාන්‍යයෙන් මම මෙතනින් එළවලු ගත්තාම මට සති 2කට විතර හොඳටම ඇති. ඉතින් දවසකට එළවලුවක් 2ක් වගේනේ උපරිම හැදෙන්නේ. ඉතින් ඒක නිසා මම එළවලු ටිකක් වැඩිපුර අරගන්නවා. අනේ ඉතින් මේ තියෙන්නේ ඔන්න මං කියවනේ කැකිරි හම්බුණා කියලා. මං හරිම ආසාවෙන් හිටියේ මේ වගේ එළවලුවක් කන්න මේ නත්සුවට. ඒ කියන්නේ මේ රස්නේ කාලේ මට පළවෙනි වතාවට තමයි මේ කැකිරි හම්බුනේ. ඉතින් ඒක නිසා තෝරලා හොඳ කැකිරි ගෙඩියක් අරගත්තා. ඉතින් මේ එළවලු ගොඩාක් වටින්නේ. අය දන්නවද මේවා තව ටික කාලෙකින් නැති වෙනවා. ඒ කියන්නේ සීත කාලේ ආවහම මේ එළවලු අපිට දකින්න හම්බෙන්නේ නැහැ. නෙමෙයි මේවා හැදෙන්නේ නැහැ. සීත කාලෙට ටිකක් අඩුයි. ඉතින් ඒක නිසා රස්නේ කාලේ ඉවර වෙනකන් අපිට මේ එළවලු කන්න පුළුවන්. ඊට පස්සේ ආපහු පුරුදු එළවලු ටික තමයි කන්න වෙන්නේ. ඉතින් මේ විදිහට එළවලු ටික ඔක්කොම අරගෙන ඊළඟට මං කොහෙද යන්නේ? ඊළඟට මං යන්න ඕනේ ළමෝ එක පැත්තට. මේ තියෙන්නේ ඒ ළඟම තියෙන අනිත් සුපර් මාකට් එක. මේකට මං යන්නේ හැම වෙලේම මල් ගන්න. ඉතින් මම මෙතෙන්ට ආවොත් අනිවාර්යයෙන්ම මල් ගන්න මෙතෙන්ට එන්න අමතක කරන්නේ නැහැ. මේ තමයි මට කරන්න අමාරුම වැඩේ. මොකද මෙතන මල් ගොඩාක් තියෙනවා. එක විදිහ ලස්සන මල්. පාටි. ඉතින් එකක් තෝරගන්න එක තමයි හරිම අමාරු. කොහොම හරි ඔන්න මම මල් වාස් එකට දාන මල් බොකීස් ලස්සන වාස් එකට සෙට් වෙන විදිහේ කලර්ස් දෙකකින් මම මල් අරගත්තා. ඉතින්
දැන් මං ආපහු ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඊළඟට අද ඉතින් දවසම පොඩි රස්තියාදුවක් ගහන්න පුළුවන් මට ටයිම් එක තියෙනවනේ. ඉතින් ඒක නිසා මං ආවා සෙරිය එක පැත්තට. මේකට නම් ආවේ ඇත්තටම කිසිම තේරුමක් ඇති දෙයක් ගන්න නෙමෙයි. මං ඉතින් අර සීයේ කඩයක් ඇතුළට යන්න හරිම ආසයිනේ. ඩයිස් එක හරි සෙරිය එක හරි පැත්තට ආවා. ඉතින් පොඩි දේවල් ටිකක් ගන්න. ආවොත් අනිවාර්යෙන් මේ කොණ්ඩකටු ටික අත ගාලමයි යන්නේ. ඉතින් ඒ වගේම කොණ්ඩකටු දෙකක් මං අරගත්තා. මන් දන්නේ මං කොච්චර ලොකු වුණත් මේවට තියෙන ආසාව නම් නැති වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් දකින්න ඒ වගේම අල්ලලා බලන්න හරි මං හරි ආසයි. ඉතින් ඒක නිසා කොණ්ඩකටු දෙකකුත් අරගත්තා. තව ගෙදරට ඕනි කරන පුංචි දේවල් ටිකක් මතක් කරගෙන ඉතින් හැවලම අරගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඩයිසෝ එකේ shopping කරනවට වැඩිය මං ගොඩක්ම ආසයි සෙරියා එකට එන්න. මොකද කියනවා නම් ඩයිසෝ එකේ අපිට තියෙන බඩු ගන්න. ඒත් ඉතින් සෙරියා එකේ එක ලස්සන කියුට් අයිටම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේන්නේ දැන් මේ ඉස්සරහට එන හැලොවින් එක වෙනුවෙන් සෙරියා එක හැද වෙලා තියෙන විදිහ. ඔන්න ඉතින් ගෙදර ආපු ගමන් මං කරේ මල් ටික වාස් එකට දාන්න. ඒ ටික ලස්සනට අර නැට්ට හරිය කඩලා අයින් කරලා ඒ වගේම වතුර ග්ලාස් එකට පුරවලා ඒ ටික ලෑස්ති කරන්න. මොකද ඒව ඉක්මනට වාස් එකට දාලා හදන්න ඕනේ. නැත්නම් ඒව ටික චුට්ටක් පර වෙන්න බලනවනේ. ඊට පස්සේ ඒ රොලු ටික අහුරගෙන වොෂ් එකක් දාගන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මල් එකත් ලස්සනට ලෑස්ති කරලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ වොෂ් එකක් එහෙම දාගෙන රෑට උයන්න ලෑස්ති වෙන්න. ඉතින් අද හස්බන්ඩ් ගෙදර එන්න චූටක් විතර හවස් වුණා. ඒක නිසා මං 4ට වගේ තමයි උයන්න පටන් ගත්තේ. ඉතින් ටිකක් වැස්සක් දවසක් නිසා පොඩි වෙලාවක් කම්මැලිකමට වොෂ් එකක් දාලා ඇඳට වෙලා චුට්ටක් නිින්දක් එහෙම දාලා ඔන්න දැන් නැගිටලා උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං අද එළවලු වර්ග ගොඩක් ගත්තානේ. මං හිතුවා අද මං ආසම එළවලු වර්ග දෙකක් හදනවා කියලා. කැකිලි ගෙඩිය අදම හදන්න හිතුවා. ඉතින් කැකිලි එක හදලා ඊට පස්සේ මෑකරල් වලට හාල් මැසෝ දාලා චුට්ටක් තෙල් දාලා වගේ හදන්න හිතන් ඉන්නවා. ඊළාට කොළමැල්ලුමක්. ඉතින් මේ ටික තමයි මං අද හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපිට ගොඩ කාලයකට පස්සේ මේ එළවලු වර්ග දෙකම හම්බුනේ. ඉතින් ඒක නිසා මට හිතුණා දන්න රස જાති ඔක්කොම දාලා මේක හදන්න ඕනේ කියලා. මොකද කාලයකට පස්සේනේ හම්බුනේ. ඉතින් ඒක නිසා මම මුලින්ම කරන්නේ එළවලු ටික ඔක්කොම අයින් කරලා කවර වලින් ඊට පස්සේ ඒවා හොඳට වොෂ් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මම දැකලා නැහැ මේ වගේ අර රැප් කරලා තියෙනව එළවලු. එහෙම තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අර මැස්සෝ වහන ඒවා ඒ වගේම සත්තු එන ඒවා කුණු ගෑවෙන ප්‍රමාණය හැම චුට්ටක් අඩුයි. ජපානයේ නම් මම දැකලා තියෙන හැමතැනම මේ සිස්ටම් එක තමයි තියෙන්නේ. හැම එළවලුවක්ම හොඳට රැප් කරලා කවර් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට කැකිලි එක මම හදන්න පටන් ගන්න තමයි දැන් යන්නේ. ඉතින් මම ලංකාවෙද්දී කැකිලි උයන්න දන්නේ නැහැ. කැකිලි වැඩි කන්නෙත් නැහැ. හැබැයි මම දන්නේ නැහැ. දැන් ජපානයට ආවට පස්සේ මම මේ හැම එළවලුවකටම මාරම ආසයි. ඒව උයන්නත් දැන් මම ගොඩක් දන්නවා. ඉතින් මම හිතනවා අපිට ජීවිතේ දේවල් ගොඩක් තියෙද්දි ඒ වගේ වටිනාකම අඩුවෙන් දැනෙන්නේ. හැබැයි අපිට ඒවා නැති වෙද්දි එහෙම නැත්නම් අඩු වෙද්දි කලාතුරකින් අපිට ඒවා ලැබෙද්දි ඒ වගේ වටිනාකම එන්න මාරම වැඩි වෙනවා. මම හිතනවා අපේ ජීවිතයේ තියෙන සම්බන්ධතාවලත් ඒ විදිහටමයි. ඒක ඉතින් ඒක හැම දෙයකටම පොදුයි. ඉතින් ඒ නිසා මම හැමෝටම කියන්නේ අපිට දේවල් තියෙන කාලෙදී ඒවා ආදරෙන් රැක බලා ගන්න, ඒවට ලොකු වටිනාකමක් දෙන්න. ඒවා නැති වුණාම අපිට ඒවේ වටිනාකම වැඩි. ඉතින් මං කැකිලි හදන්නේ අර මස් එක හදන්නේ. ඒ විදිහට 3-5 ටික ඔක්කොම හොඳට ටිකක් බැදගෙන ඊට පස්සේ තමයි කැකිලි එකට ඒ ටික දාලා හදන්න පටන් ගන්නෙ.
ඉතින් ඔන්න අර බැදගත්ත 3-5 එක කැකිරියකට දාලා ඒකත් චුට්ට වෙලාවක් තියලා ඊට පස්සේ ටෙම්පරාදුවට වගේ දාලා මම ඒක වහලා තියෙනවා වතුර චූට්ටක් වගේ දාලා. ඒ අතරේ මම මෑකරල් එකත් හීනියට කපා ගන්නවා. ඊට පස්සේ හාල් මැස්සන්ගේ ඔළුව අයින් කරලා ඒකත් වොෂ් කර ගන්න ඕනේ. ඉතින් මං කැකිරි මුලින්ම පොඩක් වතුරෙන් වගේ ඉදෙන්න දෙනවා. ඊට පස්සේ අන්තිමටම මිටි කිරි ටිකක් වගේ ඒ කියන්නේ පොල් කිරි චුට්ටක් දාලා ඒක හදා ගන්නවා. මං එහෙම තමයි හදන්නේ. ඊට වැඩිය වෙනස් විදියක් දන්නවා නම් ඔයාලත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න වෙන විදියක් තියෙනවා නම්. ඉතින් මං මුලින්ම කරන්නේ ගොඩක් වෙලාවට ඕනිකන් ඒවා ටික ඔක්කොම කපාගෙන අයින් කර ගන්නවා. එතකොට මට ලේසි. ඊට පස්සේ තමයි උයාගෙන යන්නේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ පොල් කිරි චුට්ටකුත් දැම්මට පස්සේ කැකිලි කරි එක. හරිම රසයි මේක නම් මාරුම රසයි. ඉතින් මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා ගෙදරට. ඉතින් දැන් මේ හදන්නේ මෑකරල් එක. මම පොඩි කාලේ අපේ ගෙදරත් අපේ අම්මලාත් හදලා තියෙනවා මෑකරල් වලට හාල් මැස්ස කරවල එහෙම දාලා. හරිම රසයි ඒක. තෙල් චුට්ටක් දාලා මුලින් ටෙම්පරාදුවක් වගේ දාගෙන ඊට පස්සේ මෑකරල් ටික දාලා අන්තිමට හාල් මැස්ස ටිකත් අර තෙල් වලින්ම වගේ තැම්බෙන්න දාලා ඊට පස්සේ අන්තිමටම පොල් කිරි චුට්ටක් එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඉතින් ඔන්න මේ වෙලාවේදී හස්බන්ඩ්ුත් වැඩ ඇරලා ගෙදර ආවා. හැබැයි එයාද vlog එකේ නම් නැහැ. මොකද ඉතින් එයා වැඩ ඇරලා ආපු ගමන් ඉතින් පොඩ්ඩක් යට මහන්සි කියලා කිව්වා. ඉතින් ඒක නිසා මම ටක් ගාලා උයලා දැම්මේ කෑම කන්න තමයි හදන්නේ. ඉතින් ඒ අතරේ මම අනිත් පැත්තේ ලිපේ ටක් ගාලා කොළමැලුම් එකක් හදාගත්තා. මේ විදිහට කොළමැලුම් එකටත් පොල්ල එහෙම හොදට දාලා කහ චුට්ටක් දාලා ඒකත් චුට්ටක් හදාගත්තා. ඊට පස්සේ ඒ අතරේ මම ටක් ගාලා ගෑස් කුකර් එකත් හොඳට පිහ ගන්න ඕනේ. මොකද අර මං කලින් එපු කෑමවල දුම් තෙල් ඒ වගේ කුඩු අර චූටි ඒවා විසික් වෙනවනේ. ඉතින් ඒවා හැබැලෙම පිහ දාන්න ඕනේ. එහෙම නැත්තම් ඒවා යවන්න අමාරුයි. ඉතින් ඒක නිසා මං හැම වෙලේම කරන්නේ මේක පිහ දාන එක. උයලා ඉවර වෙච්ච වෙලේ ඉඳලා ඊට පස්සේ ලස්සනට කිචන් එකත් අස් කරලා දැන් හදන්නේ කෑම එක බෙදන්න. මේ විදිහට බත් එක වටේට මේක එක පාට මාළු පිණි ටික දාගෙන බත් එක කන්න තමයි දැන් ඔන්න මං හදන්නේ. ඉතින් එහෙනම් යාළුවනේ අදට මම මේ පුංචි vlog එකෙන් ඔයාලගෙන් නතර වෙනවා. ආයෙත් ඉක්මනින්ම දවසක ලස්සන vlog එකක් අරගෙන ඔයාලා ගාවට එන්නම්. පහුගිය දවස් ටිකේ එක දිගට මට ඔයගලන්ට vlogs ගේන්න බැරි වුණේ. අපි චූටි ලස්සන වැඩකට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වැඩේ නිසා weekends වල ගොඩක් busy. ඉතින් ඉක්මනින්ම ඔයගලන්ට එක්කත් ඒ රහස බෙදා ගන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.